දිල්ලි ප්ලාන්ට් නර්සරි. ඉතින් අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගැන. ඔයාලගේ ගේ ඇතුලේ තියන්න පුළුවන් ලස්සන පැලෑටි වර්ග ටිකක් තමයි අද මම පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනියට ඉන්නවා මෙන්න මෙයා. මේක yellow cardinal පැලයක්. ඉතින් මෙයා ලස්සනට ඔයාලගේ නිවසේ ඕනම තැනක තියන්න පුළුවන් ලස්සන ප්ලාන්ට් එකක්. දෙවෙනියට ඉන්නේ මෙන්න මෙයාත් ඉතින් හරිම ලස්සන පිලෝ වර්ගයක්. මේ ගහ ගොඩාක් ලොකුවට හැදෙනවා. ඉතින් එයත් ඔයාගේ නිවස ඇතුලේ තියාගන්න පුළුවන් ලස්සන ප්ලාන්ට් එකක්. ඊට පස්සේ ඉන්නවා මෙන්න මෙයා. කැලතියා විශේෂයක්. ඉතින් කැලතියා වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් මෙයත් ඔයාට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන විසිතුරු පැලයක්. ඊළඟට ඉන්නේ අපි හැමෝම දන්න පින්ක් සිංගෝනියම් එකක්. ඉතින් මේ ප්ලාන්ට් එකත් ඔයාලා නිවසේ ඕනම තැනක ලස්සනට තියාගන්න පුළුවන් පැලයක්. ඉතින් මේ ඊළඟට ඉන්නේ පෝතෝස් වර්ගයක්. ඉතින් මෙයක් පුළුවන් ලස්සනට වැලක් වගේ මෙයා හැදෙනවා. හැංගින් පොට් එකකට වගේ දාලා ලස්සනට නිවස ඇතුලේ තියාගන්න පුළුවන් ඔයාලට. ඊළඟට ඉන්නේ පර්පල් හાર્ට් එක කෙනෙක්. එයාත් ඒ වගේම තමයි මේ විදිහට පෝච්චි එක හරි නැත්නම් හැංගින් පොට් එකක හරි ඔයාලට මෙයාව හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්නවා කෝලියාස් යාළුවෙක් තමයි ඉන්නේ. එයාත් ඔයාලට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඉන්නේ ස්පයිඩර් ප්ලාන්ට්. ඉතින් මෙයාත් ලස්සන පොට්ස් වලට දාලා ඔයාලට ලස්සනට හදාගන්න පුළුවන්. හැංගින් පොට් එකකට උනත් දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඉන්නේ සෙන්සවේරියා. ඉතින් මෙයාත් බොහොම ජනප්‍රිය ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. ඊළඟට ඉන්නේ මෙයාට කියනවා බටර්ෆ්ලයි ප්ලාන්ට් කියනවා, ෂාම්රොක් කියලා කියනවා. ඉතින් මෙයාත් ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. ඔයාලගේ ප්ලාන්ට්ස් ගොඩට එකතු වුණොත් කලර්ෆුල් ලස්සන පැල එකතුවක් හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඉන්නේ ක්‍රෝටන් ශාකයත් අපිට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඉන්නේ පෝතෝස් එක්කෙනෙක්මයි. එයත් ඉතින් අපි හැමෝම දන්නවා ලස්සනට නිවස ඇතුලේ හදාගන්න පුළුවන් ප්ලාන්ට් එකක්. ඊළඟට තියෙන්නේ මෙන්න මෙයා. ඉතින් මෙයත් ලස්සනට ඔයාලට නිවස ඇතුලේ හදාගන්න පුළුවන්. ඒ දේවල් තමයි අද ඉන්ඩෝර් ප්ලාන්ට්ස් විදිහට මම ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් නිවසේ අලංකාරය වැඩි කරගන්න මෙයාලව එකතු කරගන්න.